ලකායියේ උඩ බා මොකෝ මේ උඩ බා උඩේ කියලා දන්නව ඉතින් කොහොම උඩ බලන්නේ ඉර මුදුන් කරගෙන නුදේ පාන්දර අම්මට වරේ උඩට වරේ මොකෝ මේ ඔයා කේන්දර විශ්වාස කරනවද? කේන්දරේ නම් ඉතින් එහෙම මහලු අවිශ්වාසයක් නෑ ඒ වුණාට බං ඉතින් අර ඉපදිච්ච වෙලාවේ ලේබර් රූම් එකේ හිටපු නර්ස්ව කොහොමද බං විශ්වාස කරන්නේ? ඒ කිව්වේ බං දැන් නර්ස් වෙලාව හරියට දුන්න නම් කේන්දරේ හරි. නැත්තම් ඉතින් කේන්දරේම වැරදීනේ බං. ඒවා එහෙම වෙන්න විදියක් නෑ බං ඒවා පිළිවෙලට වෙනව ඇති. නැත්නම් කී දිනක කේන්දර බොරු වෙනවයි කියලා. නෑ ඉතින් එහෙම කියනව නෙවෙයි ඔය කොයි දේ වුණත් බං ඕනවට වඩා කරේ දා ගන්න ඕනේ නෑනේ බං. පාරට ගහන්න තියෙන ටෝච් එකෙන් ඔලුවට ගහ ගන්න ඕනේ. ගල් මුල් වලවල් බේරගෙන යන ගමන යනවා නම් එච්චරයි. දැන් ඉතින් ඔය සුද්දන්ට බං කේන්දර කියලා જાතියක් ඇත්තෙම නෑනේ එහෙනම්. ඔබ කියන්නේ සුද්ද ඔක්කොම සුද්දෝ වගේ ඉන්නවයි කියලාද? චාටර් වෙච්ච උනුත් ඉන්න බං ඒ ඇස්සේ. ආ දැන් උඹ කියන්නේ එතකොට මේ සුද්දෝ කේන්දරේ බලන්නේ නැති නිසා එහෙම චාටර් වෙලා කියලාද? හරි ඒක සුද්දෝ නම් දාන්නේ කොහොමද? උන්ගේ නම් වලට අකුරු බලා ගන්නේ කොහොමද? උන්ගේ මේ එහෙම අකුරු බලලා නම් දැමිල්ලක් නෑ බං. කොල්ලෙද්ද කෙල්ලෙද්ද බැලුවා හිතිච්ච නම දාගත්තා. ඒකත් මේ අපිට වගේ පතරංග තරම් දිග නම් නෙවෙයි බං උන්ගේ තියෙන්නේ. උපරිම කෑලි දෙකයි. ඒකත් ඔය නම් જાති ගොඩක් නෑ. අහන එක එක්ක ජෝන් කෙනෙක්, නැත්තම් ස්මිත් කෙනෙක්, නැත්තම් එඩ්වින් කෙනෙක්. ඔන්න ඔය වගේ නම් නේ බං උන්ගේ තියෙන්නේ. ඒකට බලහන් වපේ උන්ගේ නම්. ඒව කියන්නේ ගියාම හක්ක පනිනවා. ඔව්. ඒක නම් එහෙම තමයි. මේ ළඟදී අපේ නංගි කෙනෙකුට රසායන අයින් වුණා නම් කේස් එක නිසා. එහෙමකෝ? නෑ මොන්ඩිසෝරි එක ඉගෙනුවේ. පොඩි උන්ගේ නම් කියන්න ගියාම දිවේ පොට යනමයි කියලා සුමානියා වැඩට ගියේ. අන්න ගෙදර නතර වුණා.